හෙලෝ ඉතින් කොහමද? අලුත් අවුරුද්දකදී විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතයේදී ලිප කියලා කියන්නේ නැතුවම බැරි දෙයක්. ඉතින් ගෙදරක කෑම පිසලා දෙන මේ ලිප පිරිසිදුට තියාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. හැබැයි දැන් ඔයා මේ දකින්නෝ වගේ ඒකට ලොකු කාලයක් ගත වෙනවා නම් අන්න ඒක ගැටලුවක්. මේ දවස්වල මගේ කාලයෙන් වැඩිපුර කොටසක් මම යොදවන්න කැමති මගේ පුංචි පුතා වෙනුවෙන්, එයාගේ සතුට වෙනුවෙන්. ඉතින් ඒක නිසා කුස්සියේ රැඳෙන්න මම යොදා ගන්න කාලය හුඟක්ම අඩුයි. විශේෂයෙන්ම පිරිසිදු කිරීම වගේ කටයුතු ඉතාමත් ඉක්මනින් කරගන්න මම උනන්දු වෙන්නේ අන්න ඒක නිසා. ඉතින් පුංචි වියදමක් දරලා ටෙමෝ එකෙන් මම අයිටම්ස් කීපයක් අරගෙන ලිප තවත් ඉක්මනින් පිරිසිදු කරගන්න පුළුවන් වෙන විදිහට පරිවර්තනය කරගත්තා. අන්න ඒ වීඩියෝ එක තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයත් තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරගෙනම එන්නකෝ අද වීඩියෝ එකත් බලන්න. මේ wall protective film එක මම ගෙන්න ගත්තේ ලිප ළඟ තියෙන බිත්තියට අලව ගන්න. ඒකෙන් බිත්තියට තෙල්, ඉඳුල් ඒ වගේ දේවල් ලියුණාම ඊටම ඉක්මනින් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වතුර නිතරම ඉහන බිත්තියකට උනත් මේ ෆිල්ම් එක අලව ගන්න පුළුවන්. මට මේකට වැය වුණේ රුපියල් 528ක් වගේ සුළු මුදලක්. හැබැයි එකම දේ වෙන්නේ අලවන්න ඉස්සෙල්ලා මේ ෆිල්ම් එක අලවන බිත්තිය හරි එම නැත්නම් මොකක් හරි කබඩ් එකක් හරි ඒකේ සර්ෆේස් එක ඉතාමත් හොඳින් පිරිසිදු කරලා වියලි කරගන්න ඕනේ. කඩතොළු සහිත එහෙනම් මේක අලවන්න අමාරුයි. මොකද මේකේ ගම් එකක් නැහැ. එළවිලා එක රැඳිලා තියෙන්නේ නැති වේවි එතකොට. අනිත් දේ තමයි මේකේ ගම් එකක් නැති නිසා හිතනොත් මේක ගලවලා අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කළා කියලා ඒ සර්ෆේස් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. කුක එක අයිනේ මොන හරි හැලුනොත් විශේෂයෙන්ම දියරමය දෙයක් හැලුනොත් පිරිසිදු කරන්න ගොඩක් අමාරුයි. ඉතින් අන්න ඒක නිසාවෙන් තමයි මම මේ waterproof foil tape එක ගත්තේ කුක එක හතර වටේම අලව ගන්න. මේ විදිහට ස්පැටර් ගාඩ්ස් විවිධ විදිහට තියෙනවා. සමහර ඒවා සිලිකන් වලින් හදපු ස්ට්‍රිප්ස් තියෙනවා. ඒක ටිකක් ගාණ වැඩි. මම මේක නම් ගත්තේ රුපියල් 342කට. මේක ඇලුමිනියම් ටේප් එකක්. ඉතින් මේක ගෑස් කුකර් එකට විතරක් නෙමෙයි ඕනම ගැප් එකකට මේක අලව ගන්න පුළුවන්. විශේෂයෙන්ම සින්ක් එකයි ඒ කවුන්ටර් টොප් එක අතර තියෙන පුංචි ඉඩට උනත් අලවන්න පුළුවන්. මේක අලවන්න ඉස්සෙල්ලා ඉතාමත් හොඳින් ඒ අලවන ස්ථානය පිරිසිදු කරලා වියලි කරලා ඊට පස්සේ තමයි අලව ගන්න ඕනේ. ඉතින් මේකෙත් තියෙන වැදගත්කම තමයි අපිට ඕන නැත්නම් මේක ගලවලා අයින් කරන්න පුළුවන්. කිසිම හානියක් ඒ ගම් හිටින එකතියක් ඒ කිසිම දෙයක් මේකෙත් සිද්ධ වෙන්නේ නැහැ. මේ සිල්වර් කලර් එකට අමතරව කළු පාට, සුදු ඒ වගේම අවර්ණ පැහැයනොත් මේ ටේප් වලට මෙලදී ගන්න පුළුවන්. ඊළඟට මම කියන්නේ බර්නර් ලයිනර්ස් ගැන. මේවා මම ගත්තේ රුපියල් 900ක වගේ මුදලකට. හැබැයි මේක නම් මට රෙකමන්ඩ් කරන්න බෑ. දැන් ඔයාලට පේනවා ඇති මේ ලයිනර් එක දාලා ඒක උඩින් බර්න් එක තිබ්බහම ලිසනවා. හරියට අර හොඳට කුකර් එකට හරියට සීට් වෙලා මේක හිටින්නේ නෑ මේ ලයිනර් එක. හැබැයි මම හිතන්නේ තනි ෂීට් එක තියෙන එකක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කුකර් එකටම තියෙන ෂීට් එක තියෙන. ඒක සමහරට හොඳ ඇති. නමුත් මම පාවිච්චි කරන නිසා මට ඒක මොකුත් කියන්න බෑ. ඉතින් ඒක නිසා මම පාවිච්චි කරන්නේ මගේ ඇලුමිනියම් ෆොයිල් වලින් හදාගත්තු ලයිනර්ස් ටිකමයි. කීප දෙනෙක්ම ඇලුමිනියම් ෆොයිල් වලින් කොහොමද ලයිනර් එක හදාගන්නේ කියලා අහලා තිබ්බා. ඉතින් විශේෂයක් නැහැ. සාමාන්‍යයෙන් අපි කෑම ඔතන්න ඔය පාවිච්චි කරන මෙන්න මේ ඇලුමිනියම් ෆොයිල් එකම තමයි මම මේ ලයිනර්ස් වලටත් පාවිච්චි කරන්නේ. තවත් කීප දෙනෙක් අහලා තිබ්බා මේ ඇලුමිනියම් ෆොයිල් එක පාවිච්චි කරනකොට ගිනි ගන්න පුළුවන් නේද කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. අර ගින්දර එන ස්ථානය අවශ්‍ය ප්‍රමාණයට රවුම කපලා ඉවත් කරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. වාගේ ගෑස් කුකර් එක පිරිසිදු කරනවා කියන්නේ කුකර් හොඩ් එකත් පිරිසිදු කරන්න ඕනේ කියන එක. නමුත් ගොඩක් අයට මෙන්න මේ කුකර් හොඩ් එකේ තියෙන ෆිල්ටර්ස් පිරිසිදු කරගන්න අමතක වෙනවා. ඉතින් අපි කෑම වෙනකොට ඒවා තියෙන තෙල් වගේ දේවල් ඒ ඔක්කොම හුමාලේ වගේ ඔක්කොම සියල්ලම රැඳෙන්නේ මේ ෆිල්ටර්ස් වල. ඉතින් මේ ෆිල්ටර්ස් පිරිසිදු කරගන්න අමතක කරන්න හොඳ නැහැ.
ඉතින් මේ ෆිල්ටර්ස් වලටත් වෙනමම කවර්ස් තියෙනවා, ඔයිල් ප්‍රූෆ් කවර්ස්. ඉතින් ඒව පාවිච්චි කරන්න පුළුවන් කැමති නම්. ලොකු මුදලක් යන්නේ නැහැ. මට පළවෙනි ටෙම ඕඩර් එකට මට ඒක එකතු කරන්න අමතක වෙච්ච නිසා මේ වීඩියෝ එකට මම ඒක ඇතුළත් කළා නැහැ. ඉතින් ඉදිරියේදී මට ඒක හම්බුනහම පාවිච්චි කරලා මම රිවිව් එකක් දෙන්නම්. සමහරු මම දැකලා තියෙනවා ඒක කවුන්ටර් টොප් එක උඩ හැඳ තියෙනවා. එහෙම නැත්නම් කුකර් එක උඩ හැඳ තියෙනවා. ඉතින් මෙහෙම වුණාම පිරිසිදු කරන්න එකතු වෙන දේවල් ප්‍රමාණය වැඩි. ඒ නිසා ස්පූන් රෙස්ට් එකක් පාවිච්චි කරොත් ලිප සහ ඒ අවට පිරිසිදු තියාගන්න තවත් පහසු වෙනවා. ඉතින් ස්පූන් රෙස්ට් එකක්ම අවශ්‍යත් නැහැ. දිසියක් වගේ කොනක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ සෙරමික් ස්පූන් රෙස්ට් එකට වඩා දැන් මම මේ සිලිකන් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද පාවිච්චියේදී තියෙන පහසුව නිසා. හරි, එහෙනම් එන්නකො කුකර් එකේ ආරක්ෂාවට දාපු ආරක්ෂක විධිවිධාන ටික හරියට වැඩ කරලා තියෙනවද කියලා බලන්න. වීඩියෝ එකෙන් පැහැදිලිව පේනවද කියලා නම් මම දන්නේ නැහැ. උයද්දි ඉහිච්ච ඉඳුල් පැල්ලම් ටික ෆොයිල් එක නොතිබුණා නම් මේ ස්ට්‍රිප්ස් අලවලා තිබුණ නැත්නම් මේ ඔක්කොම කුකර් টොප් එකේ තමයි රැඳෙන්නේ. තවත් විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. ඒ තමයි දැන් මේ ගෑස් බර්නර්ස් වලට දාන ඒ ගෑස් කවර්ස් මේ ෆොයිල් එක වෙන්න පුළුවන්, නැත්නම් වෙන මැටීරියල් එකකින් හදපු එකක් වෙන්න පුළුවන්. කොහොම හරි කැම පිසගත්තට පස්සේ ගෑස් කුකර් එකේ රස්නේ ගියාම අපි ඒක ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා ඒක පිරිසිදු කරගන්න ඕනේ. කිසිම වෙලාවක ඒක දිගටම කැම පිසින්නේ නැත්නම් තියලා තියන්න එපා. ඊළඟට ගෑස් ස්ටොප් එක ග්ලාස් ක්ලීන් එකෙන් මෙන්න මේ විදිහට පිරිසිදු කරලා දානවා. ඉතින් මේකට මට විනාඩියක්වත් යන්නේ නැහැ. නමුත් බර්නර් ලයිනර්ස්, ස්ට්‍රිප්ස් වගේ දේවල් මම යොදාගෙන තිබුණ නැත්නම් මට පිරිසිදු කරන්න යන කාලය ඊට වඩා වැඩි. ඉතින් දවසකට දෙපාරක් මේ විදිහට ග්ලාස් ක්ලීන් එකෙන් පිරිසිදු කිරීම කරනවා. ඒ කියන්නේ උදේ කෑම පිසුවට පස්සේ ඊළඟට දවල් කෑම පිසුවට පස්සේ. රාත්‍රී කාලයේදී කෑම පිසුවට පස්සේ කුකර් টොප් එක මම පිරිසිදු කරන්නේ මම හදාගෙන තියෙන ස්ප්‍රේ එකෙන්. ඉතින් මම දැකලා තියෙනවා සමහරු බේකින් සෝඩා විනාකිරි දාලා ගෑස් කුකර් එක ඇතුළේ එහෙම නැත්නම් විවිධ කෙමිකල් දාලා ගෑස් කුකර් එක ඇතුළේ ඒක නාස්ති කර ගන්නවා. ඉතින් සෑහෙන කරදර වෙනවා මේ කුකර් එක පිරිසිදු කිරීම කටයුතු වලදී. ඉතින් ඇත්තටම හිතරන් වද වෙන්න දෙයක් නැහැ. බොහොම සුළු මුදලක් වියදම් කරලා ඔයාටත් මෙන්න මේ විදිහට කුකර් එක පිරිසිදු කරන කාලය බොහොම අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයත් මෙන්න මේ විදිහට ගෑස් කුකර් එක පාවිච්චි කරන කෙනෙක් නම් දන්නව ඇති අය වෙනමම ඩීප් ක්ලීනින් කියලා කරන්න දෙයක් තවත් ඉතුරු වෙන්නේ නැති බව. මේ අවුරුද්දේ මම ගේන නිව්‍ය ප්‍රෙපරේෂන් වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා එකතු වුනේ. ඉතින් මේ වගේම වීඩියෝ සීරීස් එකක් මම කලින් කරලා තියෙනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්න. මොකද මේ ගේන ටොපික්ස් වලට වඩා සම්පූර්ණ වෙනස් මාතෘකා තමයි මම ගිය වතාවේ කතා කරේ. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඔයා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මං ගිහින් එන්න. ඔයාට සුබ දවසක්.